අපි ලැබුගිනි ගැන හිතනකොටම ඇත්තටම ඔළුවට එන්නේ විනාශය ගැන චිත්තයක් නේද? ඒත් ඒක ඇත්තටම සම්පූර්ණ කතාවමද? අද අපි බලමු මේ ගිනි දැල්ලේ අනිත් පැත්තේ තියෙන අපි වෙඩිය කතා නොකරන කතාව මොකක්ද කියලා. ඉතින් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේම තමයි මේක. ලැබ්ගින්නක් කියන්නේ ව්‍යසනයක් විතරද? ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක තමයි අපි මේ කතාව පටන් ගන්නෙ. මොකද අපි දකින්න හැම දෙයකින්ම කියවෙන්නේ විනාශය ගැන විතරයි. හැබැයි සෝබාධර්මයේ නීති ඊට වඩා ටිකක් සංකීර්ණයි. හොඳයි එහෙනම් හැම දෙයකටම කලින් අපි හරියටම තේරුම් අරන් ඉමු මොකක්ද මේ ලැබ්ගින්නක් කියන්නේ කියලා. හරිම සරලයි. මේක කියන්නේ කැලෑබදහු ග්‍රාමීය ප්‍රදේශයක ලේසියෙන් ගිනි ගන්න පුරම් ගස් කොළන් අතරේ පැතිරෙන පාලනය කරන්න බැරි ගින්නකට. පාලනයකින් තොර කියන කැලල තමයි මෙතන වැදගත්ම දේ. ඒ වගේම බොහෝ සංවිධාන සලකන්නේත් මේක සැලසුම් නොකරපු අනවශ්‍ය දෙයක් විදියක. හැබැයි ලැබ්ගිනි කිව්වට මේ ඔක්කොම එක වගේ නෙවෙයි. ගිනි ගන්න ශාක වර්ගය අනුව මේවට වෙනස් නම් තියෙනවා. පඳුරු ගිනි, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ කියන විදිහට බුෂ් ෆයර්, ලොකු කැලෑවල ඇතිවෙන වනගිනි, තනබිම් වල ඇතිවෙන ගිනි, ඔය වගේ ගොඩක් වර්ග තියෙනවා. දැන් අපි යමු මේ ගින්නේ කතාවේ ගොඩක්ම පරණ පිටුවකට. මේක මිනිස්සු මේ පොළොවේ ඉන්නත් හුඟක් කාලයකට කලින් පටන් ගත්ත දෙයක්. ෆොසිල් සාක්ෂි වලින් අපිට කියන්නේ මීට අවුරුදු මිලියන 420කට කලින්. ඒ කියන්නේ ගොඩබිම මුල්ම ශාක හැදෙනවත් එක්කම ලැබුගිනිත් පටන් අරන් තියනවා කියලා. හිතලා බලන්න, ඒ කියන්නේ ගින්න කියන්නේ පෘථිවියේ ජීවයේ පරිණාමයත් එක්කම අතල් බැඳගෙන ආපු දෙයක්. අවුරුදු මිලියන 420ක් හිතාගන්න පුළුවන්ද? මේක නිකම්ම අංකයක් නෙවෙයි. මේකෙන් කියවෙන්නේ අපේ පෘථිවියේ ශාක සහ සත්තු ගින්නත් එක්කම ජීවත් වෙන්න, ඒකට හැඩගැහෙන්න කොච්චර බිගු කාලයක් අරන්ද කියන එක. ගින්න කියන්නේ පිටින් ආපු ආගන්තුකයෙක් නෙවෙයි. මේ පද්ධතියේම කොටසක්. එතකොට ඇයි පෘථිවිය මත ලැබුගිනි මෙච්චර සුලභ? මොකද අපේ ග්‍රහලෝකය කියන්නේ ඇත්තටම ගිනි ගන්න හරිම ලේසි තැනක්. ඒකට අවශ්‍ය සම්පූර්ණ වට්ටරුවම ස්වභාවිකවම තියෙනවා. ගිනි ගන්න ඉන්ධන, ඒ කියන්නේ ගස්කොළන්, දහනයට අවශ්‍ය ඔක්සිජන් වායු ගෝලයේම තියෙනවා. ඊට පස්සේ එන වියලි කාලගුණය, අන්තිමට මේ ඔක්කොම පත්තු කරන්න අකුණක් ගැහුවම හරි ගිනි කන්දක් පිපිරුවම හරි ඇති. හරි. දැන් තමයි අපි මේ කතාවේ වැදගත්ම ඒ වගේම රසවත්ම කොටසට එන්නේ. ඒ තමයි ගින්නේ තියෙන මේ ද්විත්ව ස්වභාවය. එකාතකට වූ මිනිස්සුන්ගේ ජීවිතවලට දීපලවලට මේක තාර්ජනයක්. වායු දූෂණය වෙනවා. ඒක ඇත්ත. ඒ තනිත් පැත්තෙන් ගින්න පරිසර පද්ධතිය අලුත් කරනවා. දුර්වල, ලෙඩ වෙච්ච ගස් ඉවත් කරලා අලුත් නිරෝගී වර්ධනයකට පාර හදනවා. සමහර ශාක වර්ග තියෙනවා. ඒවයි බීජ පැලවෙන්නම ගින්නේ රස්නිය ඕන. ඉතින් මේ දෙපැත්තම තේරුම් ගත්තම තමයි සම්පූර්ණ චිත්‍රය පැහැදිලි වෙන්නේ. මේක හරිම අපූර්ව සංකල්පයක්. දරුණු ගින්නකින් පස්සේ අපිට පේන්නේ පිච්චිච්චි කදන් විතරක් වුණාට ඇත්තට මෙතන නිර්මාණය වෙන්නේ ස්නැග් වනාන්තර කියන සම්පූර්ණයෙන්ම අලුත් වාසස්ථානයක්. පරිේශන වලින් හොයාගෙන තියෙනවා මේ අලුත් පරිසරයේ ගින්නට කලින් තිබුණු පරණ කැලේටත් වඩා වැඩි ජීවි විශේෂ ගණනක් සහ විවිධත්වයක් තියෙන පුරවන් කියලා. ඒක හරියට ස්වභාව දහම විසින්ම රීසෙට් බටන් එකේ බුවා වගේ වැඩක්. හැම ගින්නක්ම පටන් ගන්න පුංචි ගිනි පුපුරකින්නේ. ඉතින් කොහෙන්ද මේ ගිනි පුපුරු එන්නේ? හේතු ප්‍රධාන වශයෙන් දෙකයි. ස්වභාවික හේතු සහ මිනිස් ක්‍රියාකාරකම්. ඒත් ලෝකේ එක එක පැතිවල මේ හේතු වෙනස්. බලන්න මේ ප්‍රස්තාරය. කැනඩාව වගේ තැන්වල ප්‍රධානම හේතුව අකුණු ගැසීම්. හැබැයි අප්‍රිකාව, අග්නිදිග ආසියාව වගේ පැතිවලට යද්දී හේන් ගොවිතැන වගේ මිනිස් ක්‍රියාකාරකම් තමයි ප්‍රධාන වෙන්නේ. මේක නම් ඇත්තටම අදාගන්නත් බැරි කතාවක්. මිනිස්සු විතරක් නෙවෙයි සත්තුත් ගින්න පාවිච්චි කරනවා. උතුරු ඕස්ට්‍රේලියාවේ ඉන්න කලුව කුස්සා වගේ පක්ෂීන් හිතාමතාම දැවෙන කූටු කෑලි උස්සගෙන ගිහින් වෙන තැන්වල දාලා ගිනි අවුලනවලු. එයයි බිම හැංගිලා ඉන කෘමීන් සත්තු වගේ ගොදුරු එළියට ගන්න. මේකෙන් කොච්චර හොඳට පැහැදිලි වෙනවද ගින්න කියන්නේ පරිසර පද්ධතියේ කොයිතරම්ම සහජ අංගයක්ද කියලා. හැබැයි ගිනි පුපුරක් තිබ්බ පළියටම මහ ලැබු ගින්න කෙටි වෙන්නේ නැහැ. ඒකට පරිසරයත් සූදානම් වෙන්න ඕනේ. දීර්ඝ නියංග දරා ගන්න බැරි රස්නය, එල් නිනෝ වගේ දේවල් මේකට බලපානවා. විශේෂයෙන්ම හොඳට වැහැලා ගස්වැල් සරුවට හැදුනට පස්සේ යන වියලි කාලයක් කියන්නේ ලැබු ගින්නකට ඕන කරන ඉන්ධන උපරිමෙන්ම තියෙන වෙලාවක්. දේශගුණික විපර්යාස නිසා මේ වගේ තත්ත්වයන් දැන් තවත් දරුණු වෙලා. ඉතින් මේ වගේ පාලනය කරන්න අමාරු බලවේගයක් අපි කොහොමද කළමනාකරණය කරගන්නේ? මෙතනදී පාවිච්චි වෙන එක හරිම අපූර්ව උපක්‍රමයක් තමයි નિયમિત පිලිස්සීම. එහෙම නැත්නම් prescribed burn කියන්නේ. මේක හරියට ගින්නෙන්ම ගින්න පාලනය කරනවා වගේ වැඩක්. කරන්නේ පාලනය කරන්න පුළුවන් ආරක්ෂිත තත්වයන් යටතේ කැලෑවේ බිමේ එකතු වෙලා තියෙන වියලි කොළ අතු වගේ අමතර ඉන්ධන ටික පාලිත විදිහට පුච්චලා දාන එක.
එතකොට ඇත්තටම ලොකු ලැබුගින්නක් ආවොත් ඒකට පැතිරෙන තියෙන ඉන්ධන අඩු නිසා ගින්න දරුණු වෙන්නේ නැහැ. ඇත්තටම નિયમિત පිලිසිම් විතරක්ම නෙමෙයි. ගස් කපලා ඉන්ධන ඉවත් කරන්නත් පුරුවන්. ඒත් දරුණු කාලගුණයක් තියෙන වෙලාවක ඒකේ ප්‍රතිඵල හරිම සීමිතයි. ඒ නිසා තමයි ලැබුගිනි බහුල ප්‍රදේශවල ගොඩනැගිලි හදද්දී ගිනි ප්‍රතිරෝධී ද්‍රව්‍ය පාවිච්චි කරන එකයි ගොඩනැගිලි වටේට ආරක්ෂිත කලාපයක් හදන එකයි හරිම වැදගත් වෙන්නේ. මේකට එක විසඳුමක් නෑ, විසඳුම් ගොඩක් එකතු වෙන්න ඕන. ජීවවිද්‍යාඥ ජෑන් වෑන් වැක්ටෙන්ඩොන්ක් කියන මේ කතාවෙන් නූතන ලැබුගිනි කළමනාකරණයේ සම්පූර්ණ අදහසම කියවෙනවා. වැදගත්ම දේ ගින්න සම්පූර්ණයෙන්ම නවත්තන එක නෙමෙයි. ඒක කරන්නත් බෑ. ඒ වෙනුවට ගින්නේ බලය, ඒ කියන්නේ ගිනි දැල්ලේ උස සහ ඒකෙන් එන රස්නය අඩු කරන එක. එතකොට අපිට ඒක පාලනය කරන්න පුරුවන් වෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙන එක දෙයයි. ලෝකයේ දවසින් දවස උණුසුම් වෙද්දී ලැබුගිනි තවත් සුලභ, තවත් දරුණු වෙනවා. ඉතින් එහෙම ලෝකයක අපේ ගින්නත් එක්ක සටන් කරන එක නවත්තලා ඒත් එක්ක සහජීවනයෙන් ඉන්න ඉගෙන ගන්න කොහොමද? ඔන්න ඕක තමයි අපේ ඉස්සරහට තියෙන ලොකුම අභියෝගය.